ෂෝක්ස් දුන්න රස කර කර හෝප්ස් දුන්න බර ගණ චොත්ත වෙලා යන්න රත්තරක් හෙල්මොත් හිමොත් තොර හැලෝ අත කොහෙද යන්නේ? අපි යනවා බබල් ටී බොන්න අලුත් කඩේ. මොකක්ද අලුත් කඩේ? වාසනාවන්ත කඩේ මොකක්ද? කූල සිටි එකට. බම්බලපිටිය කූල සිටි. බම්බලපිටිය කූල සිටි එකට ආවේ. අපි දැන් බස් එකෙන් බැහැලා මම දැන් සැවෝයි එක ළඟ ඉන්නේ. සැවෝයි එක තමයි ෂොප් එක තියෙන්නේ එතන. සැවෝයි එක ළඟ. අපි බස් වලට එක පොඩක් කලින් බැහැලා පයින් ආවා. මීහරක් දෙන්නවද? දැන් සැවෝයි එකට යනවා. අවුවේ සැර බලන්න. ඔව් අවුවේ සැර බලන්නකො. සැවෝයි එක ගාවට යන ගමන් ඉන්නේ. කූල සිටි එකට ගිහිල්ලා අපි එහෙනම් බලමු. කොහොමද අපේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කියලා. කියන්නේ ෆස්ට් ටයිම් යන්නේ දෙන්නම. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කොහොමද කියලා බලමුනේ. අපි දැන් ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ පැත්තේ තියෙන NSB බැංකුව ගාව. එතන කූල සිටි කිය. ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන ලොකේෂන් එක සැවෝයි එකට දකුණු අත පැත්තේ තියෙන කඩේ. අපි ගත්ත බඩු ටික ගත්ත කරගත්ත ජාතිය අතර අපි මොනවද ගත්ත අතරම කරේ? මොනවද දැන් අපි ගත්තේ? ෆිෂ් ආවිස් ලෙමන් බෝටල්. ඉන්දියා කවි ගත්තා. ඊට පස්සේ මොනවද ඒ ගත්තේ? Smoke එක first time නේ බොන්නේ. First time බොන්නේ. අසපාටයිලු අද. ඊට පස්සේ අපිට තියෙනවා mango sundae එකක්. මම ගත්ත එක. mango piece. ඊට පස්සේ අපි ගත්ත මල් බෙක් නේ. මල් දෙසි. අපි නා රසබල්ල වань මේක. මොකද මේ කියන්නේ? ice lemon water. කොහොමද රසම? හරිද? ඒ කියන්නේ බීන්චුනේට කම්පෙයාර් කරලා බීන්චුනේ වැඩි පොඩ්ඩක් කැම්බරස් අඩි. කැමරාස් අඩුයි. දේවා සම්බුනේ. ගාන්දි සීනිටිය. ආ නරය බරු වරංගා. ගානත් එක බලන්න දැන් නමේ කොයිද? දැන් ෆයි කරන්න දෙනවද? කොකෝ ඔරියෝ ස්මූති. Iya. මේක නිකන් බෝබ ගේනවා බෝබ හොඳට දෙනවා කොකෝ වගේ ගොඩක් කැපෙනවා. ඒ කියන්නේ නිකන් හරියට මේ වේෆර්ස් බිස්කට් කුඩු කරලා දානවා ඔරියෝ දානවා ඔරියෝ ඔරියෝ නෙමෙයි ඔරියෝ ටයිප් එක තමයි මේ මම රසයි මේක ට්‍රයි කරලා බලන්න පුතේ මීමේ රේටින් එක දානවා ටප්පක දෙන්න පුළුවන්. ගාන කීයක් කළා? ගාන ඇත්තටම මේක 600යි. අපි මේක ගත්තේ 280කට. ඒක 600ක් වුණා. අපි දැන් try කරන්නේ මල්බෙරි සන්ඩේ. මල්බෙරි. ඔව් මල්බෙරි. අපි try කරමු නේ මල්බෙරි. මල්බෙරි ස්ටාර්. කැම්බරසක් දෙනවා මල්බෙරි බෙරිනේ. බෙරි වෙන කොහොමද පොඩි නැත්නම් නේද ඒක ස්ලේම් එකක් ගත්තා. යක් දෙනවා මාර රහත් වලට නම් ඔබ. සල්ලි කිනද දෙන්න නැහැ මතක් කොත්. කටන සුප. මම try කරනවා.
අර මේ ජෝබෙල් සන්ඩේ එක කාලෙකට ලම්පාට ගෙඩිය මොකක්ද මුද්‍රස් මේ මැංගුස් රසක් තියෙන අතර මැංගුස් රසක් එනවා මැංගුස් සුවඳ රසයි ඉන්නේ මල්බෙරි අතම try කරලා නා රසයි මේක 10න් අඩු රේටින් එකක් වගේ දෙන්න පුළුවන් හතර දිනවල ඒකනේ මැංගෝ සන්ඩේද ඒක හරියට සෝක්ුනේ අපි කලින් try කරේ මල්බෙරි සන්ඩේ එක ඒක හරියට සෝක්ුනේ සාමාන්‍ය බීන්චුනගේ ප්‍රයිස් ම තමයි හරියට සෝ ප්‍රයිස් රේන්ජ් එකේ ඉගලන්ත මේක try කරලා බලන්න බීන්චුනේ කරවට මේකේ මේ මැංගෝ රස වැඩි ගොඩක් හොඳ ගොඩම රසයි කම්පැරිසන්ට කම්පයා කළොත් කූල සිටි මේක හොඳයි මේකේ මේ රස මාර්ක් වැඩි ඇත්තටම ඕවරෝල් ගත්තොත් බීම 4ටම 10න් 8 දෙන්න පුළුවන් ඒකත් රසයි ෆස්ට් ටයිම් try කරලා අරකට එක කම්පයර් කරලා ඉතින්ටත් දෙන්න පුළුවන් මම try කරන්නේ මැංගෝ සන්ඩේ එක 이게 말고 괜찮더라. 그거 말아. 민초에게 이거 산데 이렇게 된 거 내가 아무튼 fresh ගතියක් දෙනවා. ඒක තියෙන අර topping එකේ මාල් fresh ගතියක් තියෙනවා. ලැහැට තමයි නම් කොලි දෙන්න. ගන්න නෑ. ඕ. පිරිනමන්නේ සාමාන්‍යයෙන් බීන්චුන් එකේ නම් සමහර පොල් දෙනවා. මේකේ මේ වටේ කප් එක වටේට දාන්න ඒකම එකම සයිස් එක වැඩි. කප් එක රිපෝට් කරන්න පුළුවන්. අපි කප් එක වටේට දාන්න සාමාන්‍ය බීන්චුන් එක ෆුල් පුරවලා තමයි දෙන්නේ ඒගොල්ලෝ. හැබැයි ලෙමනේඩ් එක මාරුයි. අතරම මම ලෙමනේඩ් බොන්නේ නැති එකේ මම ආසෙන් බොලා. ලෙමනේඩ් එක කොයිලෙත් කටේ මේ लेमनेड कोयले कटेगी ये सब एक एक उतना मैं हाथर में मार दूँ हाथर में 10 रेट देने का मन दे रहा हूँ मगर वो तक सेट करने के स्मूथी के दम है स्मूथी की आइस कटे हमने होता है इधर चॉकलेट का है टुकड़ा कर रहा हूँ अगर ऐसा ही कर मैं बीन चुनने का कितना पे आकर और देखा मैं कब आगे दम है සමහරව මේකේ රස තියෙනවා ඒකේ රස අඩුයි ඒකේ රස තියෙනවා මේකේ රස අඩුයි අර එහෙම අපි තාම ෆ්ලේවර්ස් 4යි try කරලා තියෙන්නේ අරකේ ෆ්ලේවර්ස් ඔක්කොම වගේ try කරා අනිත් ටික try කරලා අපි බලමු රිවිව් එක සම්පූර්ණ ෆුල් කරලා දෙනවා අපි දැන් නතරින් එන්න යන්නේ පිටේ යනවා පිටේ යනවා පිටේ රේවොන් එකට යනවා ලංකාව හොඳම චීස් කොත්තෝ චීස් කොත්තෝ හොයාගෙන යනවානේ රිකෝන් එකට යනවා රිකෝන් එකට දැන් අපි සවෝයි එක තමයි කන්ස්ට්‍රක්ෂන් රිකෝන් එකට ලොකේෂන් දාගෙන යන්නේ පම්බල පිටිය ටවුන් එක අපි රිකෝන් එක ගාවට ආවා රිකෝන් එක කන්න පුළුවන් වෙන මන්ද සෙනග රිකෝන් කේක් and hotel and bakery මේක කන්න පුළුවන් නේ නට ආවා පිළිලා බලන්න කෑම එක ආවා ඉස්කොත්තුව ලාජයක් ගත්තා කොහොමද කියන්නේ ෆිටින් ඔන්න ක්‍රීමි රසක් දෙනවා
අනේ චීස් කොත් වල නම් ක්‍රීම් එනවා. ඒක කිරි රහ කොත් වෙනවා. රේඩින් දැකලා නම් අපි vlog එක ඉවර කරනවා නේද? අපි ඉතින් රෙකෝඩ් එකකින් කෑවා. තරම ඇතුළේ රෙකෝඩ් කරන්න බැරි වුණා නේ. සෑනක. ඔව් අට්ටි කියන අපි ඉඳගත්ත තැන තිස්සා. ඔව් එලවන්න බලන්න තින්නවා මේ සෙනග වැඩි එතන කෑම ගොඩක් මිනිස්සු කන දනවා. එතකොට මේ ගොඩක් වෙලා අපිට එතන ඉන්න බැරි වුණා. බැරි වෙච්ච නිසා මේ අපි ටක් ගාලා කෑවා. ආලා දැන් මේ ඉඳින්න බැරුව පොඩ්ඩක් ඉන්නේ. බඩ ෆුල් වෙලා. චීස් කොත්තු කනවා නම් කොහොම තමයි පුතේ. මොකද අපි කලින් ඇත්තටම චීස් කොත්තු රසම එක මොකක්ද අපේ සිලෙක්ෂන් එක තිබ්බේ? මිහිරි එකනේ. මාළඹේ මිහිරි එක. මාළඹේ මිහිරි එක ඇත්තටම චීස් කොත්තුව තිබ්බේ 1000 ෆුල් එක 1700 ලිමිට් එකේ තිබ්බේ. මේක ඇත්තටම රුපියල් 200යි වැඩි වෙන්නේ. ලොකු ඔයගොල්ලෝ අර කලින් ක්ලිප් එකේ දැකගෙන ඉඳලා ලොකු සවානක් වගේ මේ සවානක් නෙමෙයි ඇත්තට මේක. ලොකු මේ තාච්චියක් නේද කියන්නේ? තාච්චියක් කියලා කිව්වොත් කියන්නේ මොකද ඒක? ඔව් තාච්චියක් වගේ ලොකු බන්දේසියක් වගේ ලොකු පිඟානක තමයි දෙන්නේ ඇත්තටම ඒක දෙන්නෙට වඩා 3 දෙනෙක්ට සෑහෙනවා නේ. අපි දෙන්න බඩජාරිකමට කිව්වොත් 3 දෙනෙක්ට වගේ සෑහෙනවා. කියන්නේ 3 දෙනෙක්ට සෙට් කරලා ගන්න සුපිරි ෆුල් එක. චීස් එහෙම මස් චීස් සුපිරියටම ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒක ගත්තොත් සුපිරි. එතකොට එක්ස්පීරියන්ස් කස්ටමර් සර්විස් එකත් හොඳයි. සර්විසින් එහෙමත් හොඳයි. පොඩි අවුලකට තියෙන කාඩ් පේමන්ට් නෑ අතර මේකේ. අපිට අපි කාඩ් පේමන්ට් කරන්න ගිහිල්ලා අන්තිමට සල්ලි ගන්න උනා බැංකුවෙන් ගිහිල්ලා. පේමන්ට් උත් ඒකට ඉන්ක්ලූඩ් වුණා නම් මරු. දැන් අපි දෙන්න ඉතින් අපි දෙන්නගේ කෑමේ මංගල් ඉවරයි. මංගල් ඉවර කරා. දැන් අපි චුට්ටක් ඇවිදිනවා මේ බඩ උල්ලේලා දින කාලෙ වැඩිලා. මෙරාවන් ඩ්‍රයිවර් එක පැත්ත පොඩ්ඩක් ඇවිදිනවා දැන් මේ ඇවිදලා මේ ගෙදර යන්න කියලා යන්නේ. මේ මෙරාවන් ඩ්‍රයිවර් එක පැත්තට චුට්ටක් යමු එහෙනම්. අපි ආවා මෙරාවන් ඩ්‍රයිවර් එකේ බීච් සයිඩ් එකට. චුට්ටලා මෙතන ඉන්න බැලුවේ. මුහුදු පහස විඳින්න මට මුහුදු සුළඟ විඳින්න ඉන්න චුට්ටලා. එහෙනම් අපේ ගමන ඉවරයිනේ. අදට ඉවරයි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් කනබොන වීඩියෝ එක. අපි ගෙලිම කනබොන වීඩියෝස් නේ තියෙන්නේ. කනබොන වීඩියෝ එකකින්ම හමු වෙනවා. ඕ අපේ channel එක subscribe කරලා like එකකුත් දාන්න. ඔයාලගේ අදහස් පාලා තියෙන comment section එකේ දාන්න. අලුතෙන් try කරන්න ඕන මොනවද තියෙනවා නම් අපි ගොඩක් වෙලාවට කොළඹ සීමාවේ දැනට කරන්නේ. කොළඹ සීමාවේ ඒ වගේ අවිස්සාවේල සීමාවේ තියෙන මොනවා හරි තියෙනවා නම් comment section එකේ දාන්න මොනවා හරි improve කරගන්න තියෙන දේවල් තියෙනවා නම් කියන්න. අපි ඒක හදමුනේ. ඔව්. අද ලස්සන vlog එකක් ගහමු ඉස්සරහට නේ. එහෙනම් No. Bye.